දන්නවද මේ අධිරාජ්‍ය හිටිය ඇලෙක්සැන්ඩර් කියලා. ඒ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය රටවල් ගණනාවක් ඇල්ලුවා. අවසාන මොහොතේදී එයා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් වුණා. එයා අවසාන මොහොතේ අන්තිම කැමැති පත්‍රය ලිව්වා. මගේ මිනි පෙට්ටියේ අත් දෙක එළියට දාලා මිනි පෙට්ටිය වහන්න කිව්වා. මගේ මිනි පෙට්ටියේ දොස්තරලා 4 දෙනෙක් වෛද්‍යවරු 4 දෙනෙක් මාව උස්සන් යන්න ඕන. එයාගේ කැමැත්ත ඒක. මං යන පාරේ මගේ රන් රිදී මුතුපැණි ඔක්කොම ගොඩ ගහලා තියන්න ඕන. මං එකතු කරපු රටවල් වල ධනය. ඒකල්ලා මිනි පෙට්ටිය අරන් යන අතරේ තව කෙනෙක් කියාගෙන යනවා. බලන්න කිව්වා මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මේ වෙනකොට මරණයටපත් වෙලා අත් දෙක බලන්න කිව්වා. මේ අත් දෙකෙන් කොච්චරනම් යුද්ධ කළාද, ධනය හම්බ කරාද, රටවල් ඇල්ලුවද? ඒ මොකක්වත් ඔය අත් දෙකේ නැහැ. ඒක තමයි සත්‍ය. ඔය වෙස් මිනිහ උස්සන් යන වෛද්‍යවරු 4 දෙනෙක්. ඒ වෛද්‍යවරුන්ට ඕන බෙහෙතක් කරන්න පුළුවන්. හැබැයි මෙතුමාට ආයි පණ ගන්නවා කියන එක වෙන්නේ නැහැ. ඒක කරන්න බැරි දෙයක්. මොන බුදුරජාණන් සරණ ගිහපු ශාවකෙක් මැරිච්ච විදිහ. කිව්වා මම මේ පාර දිගට එකතු කරලා තියෙන ධනෙ ඇලෙක්සැන්ඩර් මේ මහාධිරාජයාගේ. හැබැයි මේ රුපියලකින් රංකහවණුවකින් එතුමට ආයි පළක් නැහැ. එහෙමයි. ඒ නිසා පින්වත්නි මේ සිහිය උපද්ද ගන්න මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච වෙලාවේ වටින්නේ තුනුරුවන් විතරයි. කිසි දෙයක් වටින්නේ නැහැ. අනිත් ඔක්කොම අත්හැරිලා යනවා. ඉතුරු වෙන්නේ මේ කරන අහන බණපද ටික විතරයි. හිතට අදහසක් ගන්න එක විතරයි. දෙන දාණය විතරයි. රකින්න සීලය විතරයි.